ලපේ ටිකයි උන් ඉස්සරහලවන ඇති. හරි දැන් වැලෙව්වා කිව්වනේ. මට බලන්න ඕනේ උඹ අලෝප පෝස්ටර් ඔක්කොම ටික. හැමතැන මලවල තියෙන්නේ ඔක්කොම නම් පෙන්වන්න බෑ. ඕනේ නම් එකක් පෙන්වන්න. එකක්. ඔව් එකක්. කයිවාරුව තියලා ඉතින් පෙන්නහන්කෝ. එන්නේ ගජායේ කොහොමද කොල්ලගේ ඇලවිල්ල? මේට වර මේවර ඇයි මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? ඇයි මොකක්ද අප්සෙට් එක? නියම තනනේ අලෝලා කියේ. දැන් මිනිහ නැගිට ගමන් පේන්නේ මිනිහට මගොඩිස්තුමාගේ මූණ. තව ටිකකින් මිනිහව ඉරලා දායි. ඒ වුණාට අයියේ මිනිහට ජීවිතේට මගොඩිස්තුමාගේ මූණ අමතක වෙන්නේ. මං හිතලා බලලා කරපු වැඩක් මේක. හිතලා බලලා කන පැලෙන්න. ඈ ඔන්න ඔය මිනිහ නැගිටින්න කලින් වරෙන් යන්න මෙතනින්. ඔව් හැබැයි එහෙම සීනක් තියෙනව නේද අයියේ? ය. මාර සීන් එක තව පොඩ්ඩ ඉන්නේ. ගජයි අරින් ලපය ලපයා මේ වරෙන් දැන් පෝස්ටර් ගහන්න නේද ආවේ? පෝස්ටර් ගහන්න ආවන කොහෙද බං ලින්ක් අසරින් ගන්න? මේ ඔබ ලිදර දැම්මද පෝස්ටර් ටික? ඈ චී එහෙම ජරා වැඩ කරනවද අපි? ගජායියගේ වැඩ බාරගත්තන ලස්සනට කළා ඇති. කයි ඇති අලෝපුව පෙන්නපන්. ලින්දේ ඇලෙව්වේ. ගම මිනිස්සු උදේ හවස යන්නේ ඉන්න තැනනේ. අම්මුගේ මොලේ තමයි මොලේ නේද? උගේ මොලේ හැටි මම දන්නවනේ. හරි පෙන්නහන්කෝ අලෝපු තැන. පෙන්නන්න. අනේ හරක ඔබේ ඔළුවේ තියෙන මැටිද? ඇයි හොඳක් කරන්න ගියාමත් පණිනවා. උදේ හවස ගෑනු කට්ටිය රෙදිය පුල්ලන්නා මොකද්ද පේන්නේ? මගොඩිස්තුමාගේ මූණ. මොහරි ඇලෙව්වේ. අනේ මන්ද උඹලා නම් පෝස්ටර් අලවන්න නෙමෙයි ගොම ඇහිදින්නවත් එක්කන් යන්න හොඳ නැති જાති. ගජයි එහෙම කතා කරන්න එපා. මුගේ අදහසෙත් ගන්න දෙයක් තියෙනවා.